අනායතේ වරප්‍රසාද ප්‍රශ්නයක් ගැන මම දැනුම් දෙන්න මේ පුවත්පතක ආවේ කාරණයක් ගැන පාර්ලිමේන්තුව ගැන. ගරු විපක්ෂ ናයකතුමා. ඔව්. 2013 මාර්තු 10 වෙනි ඉරිදා සිළුමිණ කාලීන වැඩසටහන නැත්තේ පාර්ලිමේන්තුව ගැන කියලා තමයි පසුබිම කියන්නම්. මොකද්ද ඔය දේශපාලනයින්ට වගේ විකාර කර නිකන් ඇවිදින්නට මාධ්‍ය ප්‍රධානීන්ට වෙලාවක් නැහැ. අනෙක් මාධ්‍යවේදීන්ට හෝටලයකින් කන්න දෙන එක වියදමක් නම් පාර්ලිමේන්තුවේ කන කෑම ගැන මොකද කියන්නේ? එයා යන වාහන අපේ මුදල් වලින් ගත්ත ඒවා. එයාට ලැබෙන වරප්‍රසාද අපේ මහජන මුදල් වලින් ලැබෙන්නේ. ඒ නිසා කියන්න තියෙන්නේ ඔය කතාව පිස්සු විකාරයක් කියලා තමයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම මත්තලට මාධ්‍යවේදීන් ගෙනිච්ච මාධ්‍ය ප්‍රධානීන් ගිය ගැන මම ප්‍රකාශයක් කරා. ඒක මෙතෙන්ට අදාළ නැහැ. මේකට සිළුමිණ පත්‍රයේ ඉතින් මත්තල ආරක්ෂා කරන නිසා සම්පූර්ණ පිටුවකින් පිළිතුරු දෙන්න කියලා මාධ්‍යවේදීන් 6 දෙනෙකුයි ගුවන් තොටුපළ ගුවන් සේවා සමාගමේ සභාපතිතුමත් ඒ ගැන පිළිතුරු දීලා තියෙනවා. මට බැනලා තියෙනවා මේක හේතු දීලා ඒවත් අදාළ නැහැ. ඒත් මෙතන එක ප්‍රකාශයක් තියෙනවා මට පිළිතුරු දෙන්නවත් මට බයින්වත් අදාළ එකක් නෙමෙයි. ඒත් ආර්යනන්ද දුමගහ වත්ත ඉරිදා ලංකාදීප කතුරු මේ ප්‍රකාශය කළා තියෙනවා. දැන් ඔබතුමා මේක කියවනවා නම් මේ ප්‍රකාශය මම කරු ප්‍රකාශයක් කියන්න ඒකෙන් පිළිතුරුත් අනික් වගේන මට දොස් කියන්න බෑ පාර්ලිමේන්තු විරුද්ධව කිව්වා කියලා. මම කරුණු ගැන එක ගන්න වෙන්න පුළුවන්. ඇයි පාර්ලිමේන්තුව ගැන කියන්නේ මේක අනික් අතට සම්පූර්ණ වැරදි. ඒ යන වාහන අපේ මුදල් වලින් ගත්ත ඒවා. අද පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලත් ඒ වගේම රජයේ සේවකයන් ගණනාවක් තමන්ගේ මුදලින් ගත්තට අපිට බදු සහන ලැබෙනවා. පුද්ගලිකාංශයටත් ලැබෙනවා. අපි කාටවත් වාහනයක් දීලා නැහැ. අපි එක්කෙනෙක්ට මහ ජනතාවේ මුදල් වලින්. ඒක සම්පූර්ණ අසත්‍යයක්. දෙවැනි එක මේ පාර්ලිමේන්තුවේ යන කන කෑම ගැන මම කම වචන ස්වල්පයක් ගැන කියන්න ඕනේ. පාර්ලිමේන්තුවේ තමයි ලංකාවේ පිටරටත් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙනවා മന്ത്രിතුමන්ලටත් ඒ සේවය කරන අයටත් එතනින්ම ආහාර ලබා දෙන්න සහනදායක මුදලක. මේක පාර්ලිමේන්තු සීමා වෙලා නැහැ. සමහර ආණ්ඩුවේ ආයතනවල සමහරට හමුදාවල පුද්ගලිකාංශයේ බැංකුවල ඒක ලබා දෙනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්තශාලා 200 ආරම්භ කරාම කියවා නොමිලේ ආහාරයක් දෙන්න කියලා. ඒක ආර්ථිකය දරා ගන්න බරක්. සාමාන්‍යයෙන් මේක ආරම්භ කරද්දී විශේෂයෙන්ම මේ මුදල් මේ ආහාර දුන්නේ මෙතන කන්ට වෙන තැනක් තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ සභාව ක්‍රියා මේ වැඩ කරන හැම දිනෙම මේ සේවය කරන හැම එක්කෙනාටම යම් කිසි විදියකට අපි ආහාර ලබලා දෙනවා. ඒක අපේ යුතුයකමක්. දෙවනුව පාර්ලිමේන්තුව තියෙන දවස්වල සමහර മന്ത്രിවොත් කෑම අර ගන්නවා. ඒකත් කරන්න තියෙනවා. ලෝකේ ඕනෑම කොංග්‍රස් එකට ගියත් ඉංගලන්ත පාර්ලිමේන්තුවට ගියත් ඕන තැනක ගියත් එහෙම කෑම ලබ ඒක වහලා ගන්න එක නෙමෙයි. සමහර පාර්ලිමේන්තු වල ඇත්ත වශයෙන්ම මාධ්‍යවේදීන්ටත් ආහාර ලබා දෙන සහනදායක මිල. සමහර පාර්ලිමේන්තු කරන්නේ නැහැ. මම කියන්නේ මෙයාට මුදල් අය කරන්න කියලා. ඒත් මේ දොඹගහවත්ත මැතිතුමන් මේ ගැන විශාල කැක්කුමක් තියෙනවා නම් මම හිතන්නේ ලංකාදීප පත්තරෙන් පුළුවන් ලංකාදීප වෙනුවෙන් එන අය වෙනුවෙන් සම්පූර්ණ ගාන මෙතෙන්ට එවන්න ඔබතුමා ඒ සම්පූර්ණ මිල එතෙන්ට එවන්න. අනික මේ අපි වෙනුවෙන් තියෙන මේ දෙන ආහාර වෙනුවෙන් වැය ශීර්ෂයක් තියෙනවා. දැන් මම බැලුවා අර ඔබතුමාලා ආණ්ඩුවෙන් ලැප්ටොප් දෙන එකට වැය ශීර්ෂයක් නැහැ. ඇත්ත වශයෙන්ම අපිට පුළුවන් පබ්ලික් ඇකවුන්ට්ස් කමිටියට ගෙනල්ලා ප්‍රශ්න කළා ඒගොල්ලන්ගේ මුදල් ටික ආපහු ගන්න. එහෙනම් දුමගහවත් මේ ලැප්ටොප් එකට අපිට ඉස්සෙල්ලා ගෙවන්න ඕනේ. ඒ වගේම එක සැරයක් ජනාධිපතිතුමා එක්ක ගියා චීනෙට ඒකෙන් ආණ්ඩුව ගෙවලා තියෙන ඒකත් ආපහු ගන්න ඕනේ. මේක මහා සෙල්ලමක්. මම හිතන්නේ මේ සභාවේ මහ ජනතාවත් අපිව තෝරන්නේ අපිට දෙන්නේ මොනවද නැද්ද කියලා දැනගෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මහ ජනතාව අපි අයින් කරයි. එහෙනම් වෙන කණ්ඩායමකට දෙයි ඕන්න මේ ක්‍රමය මාරු කරන්න. දොමගහත්තරත් ඕන්න එහෙනම් මුකුත් වරප්‍රසාද එපා මට ලැබුණේවා දෙනවා කියලා කියන එක. ඒත් මෙතන වෙලා තියෙන්නේ සමහර මාධ්‍යවේදීන් හිතනවා තමන් මේ පාර්ලිමේන්තුවට වඩා ඉහළින් යන්න පුළුවන් කියලා. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම හොඳ මේක තමයි මේ මාධ්‍ය සමාගම් සියල්ලම සහනාධාර මිලකට ඒ අයට ආහාර ලැබෙන්න. දැන් වෙලා තියෙන්නේ ඒකට සහනාධාර මිල ආහාර ලැබෙන්නේ නැහැ. ඉතින් සමහර මාධ්‍යවේදීන් මේවා ඇවිල්ලා පිනට කනවා අරලි ගහ මන්දිරේ. ඉතින් මම එකක් කියන්න කැමතියි ඔබතුමාට මේ අවධානය යොමු කරාම මේක සිළුමිණ පත්‍රයේ දාන්න තිබුණේ මේ වචන ටික. මට බැන්න එක වෙන එකක් මත්තල ගැන කිව්වට. මේ වාක්‍ය 3-4 දාන්න තිබුණේ නැහැ. මේක කියන්න තිබුණේ නැහැ. අනික අපිට හොරා කියන්නේ පළහොර.